එයාලා අපේ වීඩියෝස් බලනවා කිව්වා. කරයි බලන්නේ. ඔව් මෙයා තමයි බලන්නේ. ඔයාගේ නම මොකද කියන්නකෝ? හේෂානි. හේෂානි. එතකොට ඔයාගේ නම දාලා ශෙහානි. ශිහානි හේෂානි දෙන්නගේම නම් දෙක යාළුවෝ දෙන්නගේම නම් දෙක එක වගේ නේ. ඉතින් ඔයාලට gift එකක් දෙන්න යන්නේ කිඹුල හැපුවොත්. හරිද? chances අරන් බලමුද? බලමු. හරි. try කරලා බලමුකෝ. gift එක surprise එකක් කියන්නේ හැපුවට පස්සේ. No. Oh right. ඔයාලා try කරමු. ඒක උල දෙන්නෙම නෑ. ඕ මොකද කරන්නේ? පැතුවේ නෑනේ. හැපුවේ නෑනේ. මොකද කරන්නේ? අපි මෙහෙම සාමාන්‍යයෙන් ඔයා දන්නවනේ අපේ කට්ටිය විතරයි අපි ටැග් ගත්තේ. නෑ ඒකමක් නෑ. ඒවට අපි අද හිතාගෙන මාවේ ටැග් එකක් දෙන්න විශේෂ ටැග්. හරිද? ඔයා අපි ෆලෝ කරලා තියෙනවද? මං හිතන්නේ ෆලෝ කරලා. කරලා නේ. එයා අපිව ෆලෝ කරනවා. එයා අපිව ෆලෝ කරලා තියෙන්නේ. එයා අපිව ෆලෝ කරලා තියෙන්නේ. ඒකින්ද අපි හිතුවා එයාට gift එකක් දෙන්න. මොකක්ද? ඔයා දන්නවද ගාෆිල්? ගාෆිල් මොකටද ප්‍රසිද්ධ? මාද පොඩාද කන්න කැමතියා? නම්මද නෑ. ඔයා කණ්ඩාසි කෑමක් කියන්න. අර රවුමට තියෙන්නේ මොනවාද? නම මොකක්ද අර ගාෆිල් කන්නේ? හරි රවුමට තියෙන කෑම මොකද්ද? පීට්සා. පීසා කන්න කැමතිද? විටෝ පීසා කන්න කැමතිද? කැමතිද? කාලා තියනවද? නෑ. එහෙනම් ඔයාලට chance එකක් දුන්නොත් විටෝ එකෙන් පීසා කන්න මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. ආසතුටුයි. ආසයිද පීසා කන්න? ආසයි. පීසා ලව කෙනෙක්ද? ලංකාවේ රසම පීසා තියෙන්නේ කොහෙද? විතර පිසා. විටෝ පීසා. ඔයාට මොකද හිතෙන්නේ? සතුටුයි. සතුටුනේ. අනේ මං ඔයාව එහෙම කළේ නෑ පැචියෝ. මෙයාට බයික් එක දෙන්න. හරිද? එහෙනම් යාළුවෝ දෙන්නත් එක්ක කොහෙටද යන්න ඕනේ? විතර පිසා. විටෝ පීසා කන්න ආසයිද? අහලා තියෙනවනේ. අහලා තියෙනවනේ. එහෙනම් කාලා බලන්න ඇබ්බැහි වෙන සුළුයි. අතෑර ගන්න බැරි වෙයි. විතර පිසා thank you so much for watching. ඔයාට මොකද කියන්නේ? Thank you so much. ඇංගිලාම හිටියා. එහෙනම් බයි කියමුද? බයි